ලක්සිරි සිනමා අපි ඇවිල්ලින්නේ අතුරුගිරියට. අතුරුගිරියේ අපි කරපු සෙටප් එකක් බලන්න. මේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකනේ එයාගේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන ලොන්ච් එකේ බාර් ඒරියා එක හදාගන්න, කැරොක් සිං කරන්න පුළුවන් විදිහට සෙටප් කරගන්න. මේ තියෙන්නේ මිස්ටර් රවිට අපි කරපු සෙටප් එක. අතුරට ගිහින් බලමු රිසල්ට් එක මොන වගේද කියලා. සීලින් පැනල් එක සෙටප් කරද්දී කස්ටමර් අපෙන් රික්වෙස්ට් කරේ එයාට කැරොකි සිං කරන්න පුළුවන් විදිහට සවුන්ඩ් එක ඇබ්සෝබ් කරගන්න සීලින් පැනල් එකක් අපිට කියලා සෙටප් කරගන්න. එතනදී රොක් කූලර්ස් යූස් කරගෙන 50mm thickness එකට තමයි අපි මේ සෙටප් එක කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි මේ සීලින් එක කරලා තියෙන්නේ ලේයර්ස් දෙකකට. කස්ටමර්ගේ රික්වෙස්ට් එකට අපි මේ සීලින් පැනල් එකට මේ විදිහේ ස්පොට් ලයිට් යූස් කරලා තියෙනවා. ඒත් එක්කම මේ විදිහේ නියොන් ලයිට්ස් අපි සීලින් පැනල් එකට යූස් කරගෙන තියෙනවා. ඒත් එක්කම අපි මේ විදිහේ බල්ක් හෙඩ් එකක් මේ සීලින් එකට යූස් කරගෙන තියෙනවා. බල්ක් හෙඩ් එකත් එක්කම අපි ෂැඩෝ ලයිට් එකක් සෙටප් කරලා තියෙනවා. ස්ක්‍රීන් එක සිලෙක්ට් කරගද්දී අපි කස්ටමර්ට සජෙස්ට් කරේ 100 inches ස්ක්‍රීන් එකක්. මොකද මේ වෝල් එකේදී අපිට උඩරම යන්න පුළුවන් 100 inches. සාමාන්‍යයෙන් යන white screen frame එක වෙනුවට අපි මෙතනදී යූස් කරගෙන තියෙන්නේ black screen frame එකක්. රීසන් එක තමයි කස්ටමර්ට අපි කරලා දීලා තියෙන මේ acoustic panel එක. මේකට ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැති විදිහට තමයි අපි මේ ස්ක්‍රීන් ෆ්‍රේම් එක යූස් කරගෙන තියෙන්නේ. ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරගද්දී කස්ටමර් අපෙන් රික්වෙස්ට් කරේ එයාට කැරෝකි සිං කරන්න පුළුවන් විදිහේ ප්‍රොජෙක්ට් එකක්. එතනදී අපි මේ විදිහේ YouTube access කරන්න පුළුවන් ඒ වගේම JBL speakers inbuilt එන JBL K2S ප්‍රොජෙක්ට් එක තමයි අපි සජෙස්ට් කරේ. කස්ටමර් රික්වෙස්ට් කරේ කැරෝකි සිං කරන්න පුළුවන් විදිහට මේ සෙටප් එක කරලා දෙන්න කියලා. එනිසා අපි වෝල් එකට මේ විදිහේ acoustic panels use කරලා තියෙනවා. කස්ටමර්ගේ තවත් රික්වෙස්ට් එකක් උනේ acoustic panels use කරද්දී colours 3කින් use කරන්න. අපි ඒ විදිහටම colours 3කින් තමයි මේ acoustic panels කරලා තියෙන්නේ. කස්ටමර් රික්වෙස්ට් කරපු විදිහටම අපි යාගේ bar area එක මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඔයත් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ වගේ කැරකි රූම් එකක් කරගන්න, හෝම් සිනමා එකක් කරගන්න කතා කරන්න අපිට 074 015 1670 නැත්නම් විසිට් කරන්න අපේ බ්‍රාන්ච් එකට. අපි ඉන්නේ බම්බලපිටියේ.